ආයිබෝවන් සුබ දවසක් කියලා ඔයාලා හැමෝම පිළිගන්නවා. ඉතින් අපි ඊය එන්ඩ් එකට ඇවිල්ලා ඉන්නේ. අපේ අවුරුද්දේ අන්තිම මාස දෙකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ මාස දෙක කියන්නේ හොඳ සේල්ස් මාස දෙකක්. අපිට නොවැම්බර් මාසේ 11 සේල් එක එනවා. ඊට පස්සේ ඉතින් දෙසැම්බර් මාසේ ඊය එන්ඩ් සේල් එනවා. ඉතින් ඔයාලා මේ අවුරුද්දේ ගොඩක්ම ඉල්ලපු එහෙම නැත්නම් ගොඩක්ම සේල්ස් තිබ්බ අයිටම්ස් කිහිපයක් මම අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මම සාම්පල් ටේබල් එක උඩට ඒවයින් කිහිපයක් අරගෙනත් ඇවිල්ලා තියෙන්නේ. මුලින්ම අපි බලමු ඒ මොනවද කියලා සහ ඊට පස්සේ ඒ එක එකක් ගැන සවිස්තර වීඩියෝ අපි වෙනම බලමු. ඉතින් ඒ අතරින් සමහරක් අයිටම්ස් ගැන වීඩියෝ මම දැනටමත් කරලා තියෙන්නේ. සමහරක් අයිටම්ස් වල නම් සවිස්තර වීඩියෝ කරන්න මට බැරි වුණා. මම ඉස්සරහට ඒක අනිවාර්යෙන් අරගෙන එනවා. ඉතින් අපි පොඩ්ඩක් සාරාංශයක් බලමු මොනවද අපි අලුතෙන් ගෙනල්ලා මේ ඊයර් එන්ඩ් සේල් එකට රෙඩි කරලා තියෙන්නේ කියලා. ඉතින් අපි මුලින්ම බලමු අපේ ගාව තිබ්බ ස්පීකර් රේන්ජ් එකක හොඳටම සෙල්ලච් ස්පීකර් රේන්ජ් එක අලුත්ම මොඩල් එකක් ඇවිල්ලා තියෙනවා. මොකද අපි මේකේ ගොඩක්ම පහුගිය කාලේ විකුණුවේ GTS 1360 1361 සහ GTS 1346 කියන වගේ මොඩල්. ඒකේ අලුත්ම ඩිසයින් එකක් ඇවිල්ලා තියෙනවා. GTS 24යි 42 මේක තමයි බොක්ස් එකේ එන්නේ මෙන්න මේ ලස්සන ස්පීකර් එක. මේ ස්පීකර් එක අපි ඔයාලට අරගෙන ආවිලා තියෙනවා රුපියල් 850කට ඔයාලට අපෙන් මේක ගන්න පුළුවන්. මේකේ හොඳට මූව් කරන්න පුළුවන් කොක්කක් වගේම ෆෝන් එක තියෙන ෆෝන් හෝල්ඩර් එකක් එහෙමත් තියෙනවා. ඊට අමතරව ලස්සන RGB ලයිට් එහෙමත් අපිට මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් බොහොම ලස්සන ස්පීකර් එකක් අපිට රුපියල් 850කට ඔයාලට දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මයික් එක දැන් ගොඩක් මේ වගේ ස්පීකර්ස් කනින්ද ඇහුවා මයික්ස් එන්නේ නැද්ද කියලා. ඉතින් අඟල් 3 ස්පීකර් එකක් තියෙනවා මයික් එක එන. මේක GTS 2005 කියන ජනප්‍රිය මොඩල් එක. ඔයාලට මේකේ ඉන්ෆර්මේෂන් සර්ච් කරලා බලන්න පුළුවන් මේක සෙලින් ප්‍රයිසස් එහෙම වෙන අය කීයටද දෙන්නේ කියලා. මේකේ විශේෂත්වයක් තියෙනවා. මේක හැබැයි අඟල් 3 වුණාට මේක ස්පීකර් එක ගොඩක් ක්වොලිටි ස්පීකර් එකක්. මොකද මේකේ අර ස්පීකර් එකේ පොඩි අර බම්පර් එක වගේ කොටස තියෙනවා. සහ මගේ අතර දැනෙන හොඳ බරක් මේ ස්පීකර් එකේ තියෙනවා. ඉතින් මේ ස්පීකර් එක මයික් එකත් සමග ඒ කියන්නේ වයර්ලස් මයික් එකක් සමග එන්නේ. ඉතින් මේ සම්පූර්ණ සෙට් එකම 1350කට ඔයාලට දෙන්න පුළුවන්. මේක නම් බොහොම අඩු ක්වොන්ටිටි එකක් තමයි තියෙන්නේ. ඉතින් ඉක්මන් කරන කීප දෙනෙක් විතරයි මේක ගන්න පුළුවන්. රුපියල් 1350යි අපි ඔයාලට මේක දෙන ප්‍රයිස් එක. ඊට පස්සේ චුට්ටක් සවුන්ඩ් එක වැඩිපුර ඔයාලා හොයනවා නම් අපි ගාව තියෙනවා මේක ගොඩක්ම ජනප්‍රිය වෙච්ච GTS 2008 කියන මොඩල් එක. ඉතින් මේකටත් වයර්ලස් මයික් එකක් එන්නේ සහ අඟල් 4 ස්පීකර් එකක් මේකේ ඉන්බිල්ඩ් වෙලා තියෙන්නේ. ඇතුලේ තියෙන අඟල් 4 ස්පීකර් එකක්. ඉතින් අපිට ලොකු සවුන්ඩ් එකක් බලා ගන්න පුළුවන්. මේකේ රිවිව් එකක් අපි වෙනම කරනකම් ඔයාලට දල වශයෙන් පෙන්නන මේකටත් අර විදියටම මයික් එකක් එනවා. අපිට වොයිස් චේන්ජ් ෆැසිලිටි එහෙම මේ මයික් එකේ බලා ගන්න පුළුවන්. වොයිස් චේන්ජ් කරන මට මතක විදියට මෝඩ් 4ක් තිබ්බා. ඒ මූඩ් 4ෙන් වොයිස් චේන්ජ් කරලා අපිට සින්දු කියන්න පුළුවන්. මේල් ෆීමේල් වොයිස් චේන්ජ් එක තියෙනවා. ඉතින් බොහොම හොඳට අපිට එන්ජොයි කරන්න පුළුවන් ස්පීකර් එකක් අපිට මේකත් ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා ක්වොලිටි එක බලන්න. ඔයාලා ගන්න ඩිවයිස් එකේ හොඳ ෆිනිෂින් එකක් එහෙම නැත්නම් ඔයාලා සාමාන්‍යයෙන් හොඳ කෙනෙක්ට දෙන්න gift එකක් හොයනවා නම් මෙන්න මේ Bluetooth ස්පීකර් එක බොහොම හොඳ rich look එකක් තියෙන ස්පීකර් එකක්. මේක ඇත්තටම බොහොම ප්‍රීමියම් ක්වොලිටි එකකට හදපු ස්පීකර් එකක්. මේකේ ලස්සන වොලියම් බටන් එකක් තියෙනවා සහ මේක මේ ඇතුලේ ග්ලාස් එක gold color එකෙන් පත්තු වෙනවා. මේක සවිස්තර වීඩියෝ එකක් මම අරගෙන එනවා. ඉතින් එතකම් මේක බලන්න මේ ස්පීකර් එක ඔයාලට ගන්න පුළුවන්. මේක අපේ රුපියල් 1750කට තමයි ගන්න පුළුවන් ඔයාලට ප්‍රීමියම් ක්වොලිටි බේස් බූස්ටර්. ඒ කියන්නේ බේස් ස්පීකර් එකක් තමයි මේකේ තියෙන්නේ. බේස් ක්වොලිටි එක අපිට හොඳට එන්ජොයි කරන්න පුළුවන් මේ ස්පීකර් එක ගන්නවා නම්. තව ඒකත් එක්කම පෙන්නන්න තව හොඳ ප්‍රීමියම් ක්වොලිටි ස්පීකර් එකක් තමයි මේකත්. මේක අයිත් සුපර් ක්වොලිටි. මේකේ මේ මැට් ෆිනිෂින් එකක් තියෙන්නේ. අපිට මේක ප්ලාස්ටික්ද කියලා හිතන තරමටම මේක ක්වොලිටි සහ මේකේ තියෙන මේ වොලියම් බටන් එක බොහොම ස්මූත් අපිට කරකවන්න පුළුවන්. හොඳ ක්වොලිටි. අයිත් මේක ගැන කතා කරන දෙයක් නෑ. මේක හොඳම ක්වොලිටි. ඕනම කෙනෙක්ට gift එකක් දෙන්න පුළුවන්. සුපිරි ස්පීකර් එකක්. බේස් ක්වොලිටි එක ඉම්ප්‍රූව් කරන්න අර පැසිව් රේඩියේටර් කියන කොටසත් මේකේ තියෙනවා. බේස් වලට මේක හොඳට දෙදරලා ඒ බේස් ඉම්ප්‍රූව් කරන්න පුළුවන් විදිහට මේක තමයි හදලා තියෙන්නේ. ඒ ෆැසිලිටිස් එකම ස්පීකර් එකත් 1750යි. මේකත් ඔයාලට අපෙන් ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් හැමෝම දන්න පහුගිය දිගේ හොඳම සේල් එකක් තිබ්බ රේඩියෝ එක තාම අපේ ගාව available 1850යි වෙන්නේ. සුපුරුදු පරිදි ඒකට USB ලයිට් එක ෆ්‍රී හම්බ වෙනවා. ඊට පස්සේ අපි කතා කරමු ටෝච් ගැන. මොකද ඊට පස්සේ ගොඩක්ම අපේ ඉල්ලුම තිබුණේ ටෝච්. ඉතින් අලුත්ම ටෝච් එකක් ඔයාලට අරගෙන අවිල්ලා තියෙනවා. මේ තියෙන ඒ ටෝච් එක මේක රුපියල් 1950කට ඔයාලට අපෙන් ගන්න පුළුවන්. සෝලාර් පවර්ඩ් සහ මේ USB out එකක් අපිට නෝ මේ USB out එක සහ C-type charging port එක මෙන්න මේ විදිහට ප්ලාස්ටික් කවර් එකේ කවර් කරලා හොඳ rich look එකක් එකට අරගෙන තියෙනවා. ඉතින් මේ ටෝච් එකේ හොඳ
ටිකක් ලොකු අඟල් 2.5ක් විතර ලොකු ඩිස්ලා ගන්න පුළුවන් සහ මේ පැත්තේ කෙලින් බලන්න බැරි පත්තු කරලා පස්සේ හොඳ දීප්තිමත් ලයිට් එකක් තියෙනවා. තව මේක විශේෂයක් තියෙනවා මේක අපිට බලා ගන්න පුළුවන් බැටරි ලෙවල් එක අඩු වැඩි වෙනවා මෙතන අපිට බලා ගන්න පුළුවන්. බැටරි ලෙවල් ඉන්ඩිකේටර් එක තියෙන අංග සම්පූර්ණ ඩිවයිස් එක. ඊට පස්සේ තව විශේෂ දෙයක් මේකේ තියෙනවා මේකේ පවර් බටන් දෙකක් කරනවා ලයිට් දෙකට වෙන වෙනම. ඉතින් අපිට පුළුවන් එක සැරේ මේ ලයිට් දෙකම පත්තු කරලා තියන්න. මේ විදිහට අපිට ලයිට් දෙක පත්තු කරලා තියන්න පුළුවන්. මේ ලයිට් වල එක එක moods අපිට බලා ගන්න පුළුවන්. ඩිම් එක තියෙනවා. විශේෂම දේ මේක අපිට VIP ලයිට් එක බලා ගන්න පුළුවන්. මේක ඔයාලට වාහන වල හැම යද්දි ගොඩක් ප්‍රයෝජනවත් වේවි. VIP ලයිට් ඉන්ඩිකේටර් එක, ඉමර්ජන්සි ඉන්ඩිකේටර් එක මේක අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් මම දැනටමත් හොඳ රිවිව් එකක් කරා සම්පූර්ණ රිවිව් එකක් කරා මෙන්න මේ ටෝච් එකට සෝලර් පැනල් ටෝච් එක USB out එන මේ ටෝච් එකත් අපිට 1550කට ඔයාලට දෙන්න පුළුවන්. ඊට අමතරව රේඩියෝස් කියන්නේ ඔයාලා ගොඩ දෙනෙක් අපෙන් ඉල්ලපු දෙයක්. ඉතින් රේඩියෝ වර්ග කිහිපයක් අපි ගාව තියෙනවා. අපිට මේ ඔයාලට කලින් පෙන්නපු මේකත් රේඩියෝ කියන කැටගරි එකට තමයි තියෙන්නේ සහ මෙන්න මේ ඩිවයිස් එකත් අපිට රේඩියෝ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේ දෙකේම හොඳට රේඩියෝ ට්‍රාන්ස්මීටර් එක අපිට පැහැදිලි channel අල්ලන්න බලා ගන්න පුළුවන්. අතර ගොලොන් රේඩියෝ එක හැමෝම ඉල්ලන quality රේඩියෝ එක ගොලොන් brand එකේ එන මේ හැඩේ තියෙන වෙන brand ඕන තරම් තියෙනවා. නමුත් ගොලොන් original රේඩියෝ එක අපි ගාව තියෙනවා. රුපියල් 1950ක් වෙන්නේ. මේකේ මේ කළු පාට ඩිසයින් එක සහ දුඹුරු පාට ඩිසයින් එක අපි ගාව තියෙනවා. ඔයාලට ඒ device දෙකෙන් කැමති එකක් අපෙන් ගන්න පුළුවන්. දෙකම වෙන්නේ රුපියල් 1950ක් විතරයි. ඉතින් solar radios හොයන අයට සෝලර් රේඩියෝස් හොයන අයට අපි ගාව තියෙනවා සෝලර් පැනල් සමග එන මල්ටි බෑන්ඩ් රේඩියෝ එකක්. ඉතින් මේක හොඳ ක්වොලිටි රේඩියෝ එකක්. මේක බ්ලැක් version එක අපි ගාව තියෙන්නේ. ෆුල් බෑන්ඩ් රේඩියෝ කියන්නේ අපිට SW1 වල ඉඳලා FM වෙනකම් බ්‍රෑන්ඩ් අපිට අහන්න පුළුවන් රේඩියෝ එකක්. සෝලර් පැනල් සහ ටෝච් එනවා. මේක රුපියල් 2250කට ඔයාලට අපෙන් ගන්න පුළුවන්. ඊට පස්සේ ස්කේල් එක තියෙනවා 100 නිවැරදි කිචන් ස්කේල් එක රුපියල් 850ක් වෙන්නේ. සහ ඔයාලා බයික් වල යනවා නම් බයික් එකට ෆෝන් හෝල්ඩර් එකක් හොයනවා නම් අම්බ්‍රෙලා බ්‍රැකට් එක අපි ගාව තියෙනවා. මේක රුපියල් 1150ක් විතරයි වෙන්නේ. මේකේ අම්බ්‍රෙලා එකක් තියෙන්නේ අපිට අවුව වෙලාවට ෆෝන් එකට එන අර අවුව වලට පස්සේ ෆෝනේ ඩිස්ප්ලේ එක අපිට පේන්නේ නැහැ බයික් එක යන වෙලාවට. ඉතින් අන්න එක කවර් කරන්න අවුව කවර් කරලා ෆෝන් එකේ ඩිස්ප්ලේ එක අපිට හොඳට පෙන්වන්න තමයි මේ අම්බ්‍රෙලා එක එන්නේ. මේ ඩිවයිස් එක ගොඩ දෙනෙක් ඔයාලා බයික් වල හයි කරන් ඉන්නවා දැකලා ඇති. මේක 1150කට ඔයාලට අපෙන් ගන්න පුළුවන්. ඊට අමතරව දෙයක් කියන්න ඕන ඔයාලා අපේ අයිටම්ස් එකක් මිලදී ගන්නව නම් ඒ අයිටම් එකක් එක්ක මෙන්න මේ ග්‍රීන් බොක්ස් ටෝච් එක ගන්න පුළුවන්. මේක රුපියල් 350ක් වෙන්නේ. හැබැයි අපේ අයිටම් එකක් සමග මිලදී ගන්නව නම් තමයි. ඊට අමතරව අපි අර මේ පුංචි රේඩියෝ එකට ෆ්‍රී දීපු එක තියෙනවා. මේ සෝලර් ලයිට් එක අපේ මිලදී ගන්න පුළුවන්. මේක රුපියල් 350ක් විතරයි වෙන්නේ. අපේ මිලදී ගන්නව නම් මේක ඔයාලට USB out තියෙන ඕනම ඩිවයිස් එකක් එක්ක පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි මෙන්න මේ ටෝච් එකේ තියෙන USB power out එක මෙතනට ගහලා වුණත් අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට අපිට night light එකක එළිය අපිට ගන්න පුළුවන්. ඉතා හොඳ එළියක් සාමාන්‍ය රැයට කාමරයක් එළිය කරන්න පුළුවන් එළියක් සහ පොතක් කියවන්න පුළුවන් එළියක් මේ ටෝච් එකේ මේ ලැම්ප් එකේ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විස්තර ටික තමයි තියෙන්නේ. මම ආයෙමත් මේ වීඩියෝස් එකින් එක ඔයාලට පැහැදිලිව අරන් යනවා. ඉතින් අඩුතරි වීඩියෝ එකක් තියෙනවා අපිට එතනදී බලා ගන්න පුළුවන්. ඔයාලට දල වශයෙන් පොඩි ට්‍රේල් එකක් අරගෙන ආවේ ඉස්සරහට අපි ගාව තියෙන බඩු මොනවද කියලා පෙන්නන්න. ඉතින් සුබ දවසක්. බොහොම ස්තුතියි. සවිස්තර වීඩියෝස් වලින් අපි ආයෙමත් හම්බ වෙමු. ඉතින් අයිටම් එකක් ඔයා ගන්න කැමති නම් ඒ අයිටම් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් හරි ඒ අයිටම් එක අඳුර ගන්න මොකක් හරි ඉංගියක් එක්ක අපිට WhatsApp එකක් හරි කෝල් එකක් හරි එහෙම නැත්නම් සාමාන්‍ය මැසේජ් එකක් හරි එවන්න. ඉතින් ගොඩක් වෙලාවට සමහර අය කතා කරලා කියනවා අපි ෆෝන් කෝල් එකක් ගත්තේ නැහැ ආන්සර් කරද්දී දන්නේ නැහැ නේ එහෙම කියලා. එහෙම නැහැ. හැම ෆෝන් කෝල් එකක්ම අපි අනිවාර්යයෙන්ම ආන්සර් කරනවා. මමම තමයි ආන්සර් කරන්නේ ගොඩක් දුරට. ඉතින් ඔයාලට තියෙන ඕනම ඩවුට් එකක් ඕනම දෙයක් අහන්න පැකිලෙන්න එපා. අපේ නම්බර්ස් ඕන වෙලාවක වැඩ කරනවා. ඉතින් අපිට කෝල් එකක් කරන් මැසේජ් එකක් එවන්න අමාරු නම් ෆෝන් කෝල් එකක් අරගෙන කියන්න. අපිට පුළුවන් ඇඩ්‍රස් එක ඉන්ෆර්මේෂන් අපිට පොත්වල ලියා ගන්න. ඊට අමතරව
ගොඩ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි අපි කවුද කියන එක. ඒ කියන්නේ මේ shop එක මොකක්ද කියන එක. සමහර අය අහනවා අපි රීසෙලින්ද කරන්නේ වෙන කම්පැනිත් එක්ක එකතු වෙලා අපේ ඉන්ෆර්මේෂන් අරගෙන යාලටද යවලාද බඩු එවන්නේ කියලා. නැහැ මේක ඩිරෙක්ට් සෙලර් කෙනෙක් අපි. අපි කෙලින්ම ඉම්පෝටර්ස් ලගෙන් තමයි බඩු ගන්න. ඉතින් ඇතිතරම් බඩු අපි ගාව තියෙනවා. ඔයාලට හෝල්සේල් ගන්න උනත් සමහරලාට කතා කරන්න පුළුවන්. අපේ WhatsApp numbers වලට message එකක් දාන්න. ඉතින් අපි රීසෙලර් කෙනෙක් නෙමෙයි ඔරිජිනල් සෙලර් කෙනෙක්. අපි ළඟ ඕන තරම් බඩු තියෙනවා. අපින්ම ගන්න පුළුවන්. සහ ඉක්මන් ඩෙලිවරි එක අපි කරනවා. ඒ කියන්නේ ඔයාලා ඕඩර් එකක් දැම්ම දවසේම ඊට පස්සෙන්දම අපි බඩු කුරියර් සර්විස් එකට බාර දෙනවා. ඉතින් දවස් 2-3ක් ඇතුළත අනිවාර්යයෙන්ම ඔයාලට හම්බ වෙනවා අපේ ලිපිනය සමග. මොකද වෙන්නේ අපි රීසෙලින් කරනවා නම් අපේ ලිපිනෙන් ඔයාලට බඩු හම්බ වෙන්නේ. අපේ Wallet Win ආයතන නමින්ම ඔයාලට පාර්සල් එක ඉදිරියට ලැබෙනවා. ඉතින් අපි ගැන විස්තර හොයන්න ඕන නම් Wallet Win shop. Wallet Win shop කියන එක Google search කරලා බලන්න. අපේ information අපේ social media ගැන හැම දෙයක්ම Google එකේ search කරලා බලා ගන්න පුළුවන්. අපේ location අපේ numbers හැම දෙයක්ම තියෙනවා. ඉතින් ගොඩ දෙනෙක් බයෙන් ඔන්ලයින් බඩු ගන්න අපෙන් එහෙම අවශ්‍යතාවයක් නැහැ ඔන්ලයින් බඩු ගන්න බය වෙන්න. මොකද ඔයාලා මේ දකින ඩිවයිස් එකේ විදිහට මේවනවා සහ ඒ වෙන ඩිවයිස් එක ඔයාලට ගොඩක් දුරට පේන විදිහටම තමයි අපි එවන්නේ. මොකද අපි බබල් රැප් සෙලින් විතරයි කවර් කරලා එවන්නේ. ඔයාලට අයිටම් එක ඇතුළේ තියෙන එක හොඳට පේනවා. ඒත් සැකයක් තියෙනවා නම් ඔයාලට ඩිලිවරි පර්සන් එකෙන් රික්වෙස්ට් එකක් දාන්න පුළුවන්. මේක ගන්න කලින් මට චෙක් කරලා බලන්න ඕනි කියලා. එහෙම චෙක් කරලා බලලා හරිම අයිටම් එක නම් ඔයාලට ඇවිල්ලා තියෙනවාට ගන්න පුළුවන්. ඉතින් උපරිම සපෝට් එක අපි ඔයාලට දෙනවා. හරි බඩුවක් ඔන්ලයින් මිලදී ගන්න ප්‍රශ්න වලට ක්‍රැව ටීම් වලට අහු නොවි බඩුවක් මිලදී ගන්න උපරිම සහයෝගය ඔයාලට දෙනවා. ඉතින් බය නැතුව අපිට කෝල් එකක් ගන්න, මැසේජ් එකක් දාන්න, විස්තර අහන්න, තව වීඩියෝස්, තව ඉන්ෆර්මේෂන් ඕන නම් අපිත් එක්ක කතා කරලා අහන්න. අපි සුහදශීලීව අනිවාර්යයෙන්ම ඔයාලත් එක්ක කතා කරනවා. ඉතින් සුබ දවසක් ඔයාලට. ආයිමත් අයිටම් රිවිව් එකකින් හම්බ වෙනකම් මම ගිහින් එන්නම්.